පෙරවදන ලෝකය තව තවත් ශිෂ්ට හා ප්‍රගතිශීලී වන තරමට මිනිසුන් සාමය සහ එකමුතුකම තව තවත් ආදරයෙන් අගය කරති. ලෝකයට සාමය ලබා ගැනීම සඳහා ඇති විශාල ගැටලුවලින් එකක් නම් ආගම් අතර ඇති වෙනස්කම් අඩු කර ආගම් එකිනෙකා තවත් හොඳින් තේරුම් ගන්නා ලෙසත් එකිනෙකා තවත් වැඩි වශයෙන් පිළිගන්නා ලෙසත් කිරීමය. අතීතයේදී අපි බාහිර ආගම, වෙනත් ආගම, වැරදි ආගම යන සංකල්පයන් ඊට බියජනක, ඈත් විය යුතු, ඉවත් කළ යුතු දෙයක් ලෙස සලකා තිබුණෙමු. නමුත් දැන් අපි එය වෙනත් දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුයි. ආගම් අතර ඇති වෙනස්කම් එකිනෙකා විනාශ කිරීම සඳහා නොවේ, එකිනෙකාට පූරක විය හැකිය. මෙම බුද්ධාගම සමග මිත්‍ර ආගම් අතර සංවාදය නම් ග්‍රන්ථය ආගමික පැත්තෙන් මනුෂ්‍ය වර්ගයා සම්බන්ධ කිරීමේ ක්‍රියාවලියට දායක වීමට කරන උත්සාහයකි. එමගින් දේවවේදී ආගම්වලට බුද්ධාගම පිළිබඳව තවත් අවබෝධයක් ලබා ගැනීමටත් බුද්ධාගම තම ආගමේ දේවවේදයට අතිශය අලංකාර පූරකයක් විය හැකි බව දැකීමටත් උපකාර කරයි. මෙම ලේඛනයේදී අපි දේවවේදී ආගම්වල නම් ඍජුව සඳහන් කිරීමෙන් වැළකීම, සාමාන්‍ය දේවවේදී සංකල්ප පමණක් ඉදිරිපත් කරමු. අපි පිරිසිදු බුද්ධාගමික දෘෂ්ටි කෝණයක් මත පමණක් සිටීමෙන්ද වැළකීම. මන්ද එය පෙර තිබූ පරිදිම දුරස්ථභාවයක් ඇති කරනු ඇත. අපි දේවවේදී භාෂාවට අනුගත වී බුද්ධාගම පිළිබඳව මෘදු ලෙස පැහැදිලි කරමු. මෙම සිහින් ග්‍රන්ථය ආගම් අතර එකමුතුකම සඳහා දායක වේවායයි අපි බලාපොරොත්තු වෙමු. එසේම දේවවේදී ආගම්වලින්ද බුද්ධාගමික භක්තිකයන්ට එහි ඇති වටිනා දේවල් තවත් ඉගෙන ගැනීමට උපකාර වන ග්‍රන්ථ පරවේවායයිද අපි බලාපොරොත්තු වෙමු.